හරි හැමෝටම සුබ දවසක් පුතේ. අපි වයඹ පළාත් තුන්වෙනි වාර පරීක්ෂණයට අදාළ පේපර් එකේ පළවෙනි කොටස සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ වෙද්දී මම හිතනවා පුතාලා පේපර් එක කරලා ඇති කියලා. ඒතර කරලා තියෙන දරුවෝ සහ නොකරපු දරුවෝ මේ වීඩියෝ එක බලනකොට පේපර් එක කරලා අනිවාර්යෙන් බලන්න. හරිද? පේපර් එක කරලා බලන්න බෑ නම් පේපර් එක දැන් මේ වීඩියෝ එකේ ප්ලේ වෙනවනේ. වීඩියෝ එක ප්ලේ වෙනකොට ඔයා කලින් ප්‍රශ්නේ කියවලා ඒ ප්‍රශ්නේ උත්තර ටික ටක් ගාලා ලියන්න. දැන් ඔයාලට මෙහෙම බලපුවාම පේපර් එකේ ප්‍රශ්න ටික පේනවා. වීඩියෝ එක නතර කරා ප්‍රශ්නේ කරලා වීඩියෝ එක ප්ලේ කරන්න. එතකොට ඔයාගේ උත්තරේ හරිද කියලා පුතාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා පළවෙනි ප්‍රශ්නෙට. එතකොට මේකේ කියනවා සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එතකොට මේකේ ඔයාලට මේ උත්තර කියන්නේ පිළිතුරු මේ පත්‍රෙම තමයි ලියන්න ඕනේ. කියන්නේ මේ පේපර් එකේම ලියන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයකට දෙක ගානේ ප්‍රශ්න 20කට ලකුණු 40ක් හම්බ වෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ඇපල් ගෙඩියක මිල රුපියල් 85කි. ඇපල් ගෙඩියක මිල කීයයි කියනවාද? රුපියල් 85ක් කියලා කියනවා. ඇපල් ගෙඩි 4ක මිල. එතකොට එක ගෙඩියක් රුපියල් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. හරි දැන් ෂෙයා වුණා නේද? හරි. එතකොට මේකේ කියනවා පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ පළවෙනි එක ඇපල් ගෙඩි එකක මිල කීයද? රුපියල් 85යි. එතකොට ගෙඩි 4ක් ඕන නම් 85 වැඩි කරනවා කීයෙන්ද? 4ෙන්. 85 4ෙන් වැඩි කරාම අපිට එනවා කීයයි කියලාද? 5 4ක් අතර 20යි බිඳුව දානවා 2ක් ඉතුරුයි. 4ක් 8 32යි 32යි 2යි 34යි 340යි කියලා එනවා. එතකොට රුපියල් කීයද? 340යි. මේම ලියලා රුපියල් කියලා අනිවාර්යයෙන්ම දාලා තියෙනවා. නැත්නම් ඔයාගේ ලකුණු ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට දෙවෙනි ප්‍රශ්නෙට යනවා. දෙවෙනි ප්‍රශ්නෙට කියපුවාම ඔයාලට තියෙනවා සුළු කරන්න කියලා. සුළු කරන්න. දෙවෙනි ප්‍රශ්නේ කියනවා සුළු කරන්න කීයද? 7න් 4 අඩු කිරීම 14න් 1. දැන් මේකේ බලන්න හරයන් දෙක අසමානයි. හරයන් දෙක අසමාන නම් මම මොකද කරගන්න ඕනේ? හරයන් සමාන කරගන්න ඕනේ. ඒතර පළවෙනි එකේ හරය 14 කරගන්න නම් කීයෙන් වැඩි වෙන්න ඕනේද? 2කින් වැඩි වෙන්න. මේකේ තියෙනවා 14 කවුලක් නැහැ. එතකොට මේ පැත්ත හරය 7 වරක් 2 14යි. ලවයේ කීයක් වෙනවද? 8 වරක් 2 මේ 4 වරක් 2 8යි. ඒතර මේ පැත්ත 14න් 1යි. එතකොට දැන් අපිට ගන්න පුළුවන් පොදු හරය කීයයි කියලාද? පොදු හරය දැන් ගන්න පුළුවන් 14යි කියලා. උඩ තියෙන සංඛ්‍යා දෙක හැම ලියා ගන්නවා. එතකොට අපිට පුළුවන් 14න් 8 එකක් ගියාම 7යි. උඩ එනවා 7යි කියලා. දැන් මේක පේන්න ඕනේ උඩ 7 වරක් 1යි 17ට 2යි. එහෙනම් 1 බෙදීම 2යි කියලා මේක සරල භාගයක් විදියට ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේක 17න් 7 කියලා ලියලා තිබ්බොත් ඔයාලට සමහරට ලකුණු හම්බෙන්නේ නැහැ. බලන ගුරුවරයා අනුව ඒක වෙනස් වෙන්නත් පුළුවන්. මාකින් මේකේ දීලා තිබ්බේ 14න් 4 ලකුණු දෙන්න එපා කියලා. එතකොට මේ වගේ එකතර පුතේ ලකුණු හම්බෙන්නේ සරලම් භාගයක් විදිහට ලියලා තිබ්බොත් විතරයි. ඒතර සරලම් භාගය කීයද? 2කින් 1 කියලා ලියලා තියෙන්න ඕනේ. ඒතර දෙවෙනි එකට ඒ විදිහට පිළිතුරු ලියන්න පුළුවන්. අපි යන් තුන්වෙනි එකට. තුන්වෙනි එකේ ගියපුවාම තුන්වෙනි එකේ අපි මොකද කරන්න ඕනේ? මේවා දශම තියෙන්නේ. දශම සංඛ්‍යා මොනවා ගන්නද? අඩු කිරීම. එතකොට අපි දශම සංඛ්‍යා ලියා ගන්නකොට 1 ලියා ගන්නවා. දැන් මේ පැත්තට දශම තියෙන නිසා අර 0.2 තියෙන මම මේ පැත්තට නිකන් බිංදු දාගන්නවා. ඊට පස්සේ මෙතන දශම තිත ඊළඟ එකේ මෙහෙම ලියා ගන්නවා. දශම තිත කෙලින් ලියාගෙන ඉතුරු ඒවා ඊට පිටිපස්සෙන් ලියා ගන්නවා. 0.2 මේක මොකද කරන්නේ? අඩු කරන්න ඕනේ. අඩු කරන්න නම් ඕනේ මම මොකද කරන්නේ? මේ මෙහෙම අඩු කරනවා. දැන් මෙතන එක තියෙන්නේ 0.2ක් අඩු කරන්න බෑ. මේ එකෙන් මොකක් කරනවද? මේ පැත්තට ගන්නකොට 10ක් එනවා. 10 මෙතනට ආවේ. දැන් මෙතනට ගියා තාම බිඳුවනේ. මේ 10 එකක් මේ පැත්තට අරන් යනවා. එතකොට කීයක් වෙලාද යන්නේ? 1 යන්නේ 10ක් වෙලා. දැන් මෙතන තියෙන්නේ කීයද? 9යි. 10න් එකක් ගියානේ. දැන් මෙතන එක තිබ්බේ. දැන් මෙතන තියෙන්නේ බිඳුවයි. 10න් තමයි දැන් දෙකක් අඩු වෙන්නේ. 10න් දෙකක් කීයද? 8යි. දැන් මෙතන තියෙන්නේ කීයද? බිඳුව නෙමෙයි 9 තියෙන්නේ. 9න් බිඳුවක් 9යි. දශම තිත එහෙම ලස්සනට අපි තියා ගන්නවා. මෙතන තියෙන එක නෙමේ බිඳුවෙන් බිඳුවක් අඩු වුණාම බිඳුවයි. ඒතර පුතේ අපිට ලියන්න පුළුවන් 0.9යි 8යි කියලා. මම තව උදාහරණයක් අරන් පෙන්නන්නම්. ඔයාලට මෙහෙම එකක් තිබ්බොත් 1යි දශම නෑ 100යි
100යි දශම 3යි 5යි 8 අඩු කරන්න කියනවා එකතු කිරීම ගමුකෝ මෙතන එකතු කිරීම 9යි දශම 2යි 1 මෙහෙම එකක් තිබ්බා කියලා හිතන්න මේක ලියාගන්නේ කොහොමද 100 ලිව්වා දශම තිත තිබ්බා 3යි 5යි 8 මේකෙත් දශම තිත එහෙම්ම තියාගෙන ඉතුරු පිටිපස්සේ ටික 2යි 1 ලියා ගන්නවා 9 ඉස්සරහින් ලියා ගන්න. දශම තිතේ කෙලෙන් ලියා ගන්න. කරන්න ඕන ගණිත කර්ම ඉස්සරහ ලියුව එකතු කරන්න. එතකොට මෙතන 8යි 5යි 1යි 6යි 3යි 2යි 5යි දශම තිත තිබ්බා 9යි බිඳුවයි 9යි බිඳුවයි 1යි. ඒතර අපිට එනවා 109.5යි 6යි 8යි. 568 කියන්නේ 5 6 8 කියලා එහෙම කියන්නේ. 109යි දශම 5යි 6යි 8යි. ඔය විදිහට තමයි වගේ ඒවා එකතු කරන්නේ අඩු කරගන්නේ. ඊට පස්සේ පහත දැක්වෙන රූප අතරින් සමපාද ත්‍රිකෝණය නිරූපණය වන රූපය තෝරන්න කියලා කියනවා. සමපාද ත්‍රිකෝණය කියන රූපේ. දැන් එතකොට අපි දන්නවා මේක ඇවිල්ලා පාද දෙකයි සමාන වෙන්නේ. පාද දෙකක් සමාන නම් අපි කියනවා මොකක් කියලාද? පාද දෙකක් සමාන නම් මේක සම ද්විපාද. එහෙනම් මේක මොකක් වෙනවද? පාද තුනේම ඉරි කෑලි ගහලා තියෙනවා නම් මේක සමපාද. මේක බලන්න ඉරි කෑලි ගහලත් නැහැ. බැලූ බැලමට පේනවා මේ පාද එකින් එක අසමානයි. පාද තුන තුන් අගයක් තියෙන. එහෙනම් මේක විෂම පාද ත්‍රිකෝණය. මේක විෂම පාද වෙනවා. හරි. එතකොට උත්තරේ කීයද මේකේ? උත්තරේ එතකොට දෙවෙනි එක. ඊළඟ ප්‍රශ්නෙට යමු. අපිට කියනවා ඇපල් ගෙඩියක මිල කීයද? ඇපල් ගෙඩියක මිල ගෙඩි එකක් කීයද? රුපියල් 30යි. එතකොට අඹ ගෙඩි එකක් කීයද? රුපියල් t කියලා කියනවා. දැන් මෙතන ඕනේ ඇපල් ගෙඩියයි අඹ ගෙඩියයි නම් අපි දන්නවා මුළු මිල කීයද? 30 ධන t කියලා. t කියන්නේ කීයද කියලා දන්න. එතකොට මේකේ ප්‍රකාශනයක් ලියන්න මේ විදිහට. ඇපල් ගෙඩියකුයි අඹ ගෙඩියකුයි. දැන් මේක අපිට කියන්නේ ඇපල් ගෙඩි දෙකකුයි තව මොනවාද අඹ ගෙඩි තුනකුයි. එතකොට ඇපල් ගෙඩියක මිල කීයද? 30යි. ඒක වැඩි වෙනවා ගෙඩි ගානෙන් දෙකකින්. එකතු කිරීම මෙහෙම්ම ලියන එකතු වෙනවනේ මේක. අඹ ගෙඩියක මිල කීයද? t වැඩි වෙනවා කීයද ගෙඩි ගානෙන්. එතකොට අපිට එනවා 30 වැඩි කිරීම 2 කියන්නේ 60යි ධන 3 t ගෙන් වැඩි වුණාම 3යි t. තව කවුරු හරි ළමයෙක් ඕක මාරු කරලා 3යි t ධන 60 කියලා ලියලා තිබ්බත් හරි. මෙහෙම ලියලා තිබ්බත් හරි. එතකොට මේ උත්තරේට අපිට ලකුණු ගන්න පුළුවන්. යම් එහෙනම් ඊළඟට එකේ කියනවා 6 වෙනි එක x සමානයි 3යි y සමානයි 2යි. y සමානයි 2යි. ඒතර ඊට පස්සේ අපි අහනවා 4යි xy වර්ග. එතකොට x වෙනුවට කීය ගන්න පුළුවන්ද? 3 ගන්න පුළුවන්. මම 3 ගත්තා. ಗುಣ කිරීමක් නෙමෙයි අතර තියෙන්නේ x වැඩි වෙනවා y ගෙන් 4ෙන් වැඩි වෙලා තියෙනවා. එහෙනම් y වෙනුවට කීය ගන්න පුළුවන්ද? අපිට ඕන ලියන්න පුළුවන්. මේක මෙහෙම විහිදුවා ලියන්නම්කෝ. මේක විහිදුවා ලිව්වොත් අපිට ලියා ගන්න පුළුවන් 4 වැඩි වෙනවා x ගෙන් වැඩි වෙනවා y වර්ග කියන්නේ y ඒවා කීයක් තියෙනවද? දෙකකින්. y ඒවා දෙකක් උතන තියෙනවා. ආන්වම අපිට මොනවා කරලා ලියන්න පුළුවන්ද? විහිදුවා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඈඩ් කරලා ලියන්න පුළුවන්. දැන් අපි මේ තියෙන x හා y වලට ආදේශ කරන්න පුළුවන්. 4යි x වෙනුවට කී ආදේශ වෙනවද? 3. y වෙනුවට කීයද? 2. මේ විදිහට ලියා ගන්න පුළුවන්. 4 3ෙන් වැඩි වුණාම 12යි 12 2කින් වැඩි වුණාම 24 24 2කින් වැඩි වුණාම කීයද? 48යි. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් කීයයි කියලාද? 48යි කියලා පුතේ ගන්න පුළුවන්.
තුරන් ඒ වගේ එකක් තිබ්බොත් ආදේශ කරලා ඒවා ගුණ කරන්නද තියෙන්නේ. ඒවා එක බලලා අපිට උත්තරේ පැහැදිලිව ගන්න පුළුවන්. ඊට පස්සේ රූපයේ දැක්වෙන ඝන වස්තුවේ නම කුමක්ද කියලා අහනවා. දැන් ඔයාලට බැලුව බැලමට පේන්න ඕනේ බලන්න මේ පැත්ත 10යි. මේ පැත්ත කීයද? 10යි. මේ පැත්ත 7යි, මේ පැත්ත 3යි. බලන්න මේක නිකන් අර සුජු කෝණාශ්‍ර තමයි තියෙන්නේ. එතකොට මේකේ නම අපිට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද? ඝන කාබයක්. ඝන කාබය. පරිමාව හොයනකොට රෝමිලක්කන් දෙකේ පරිමාව අහනවා. පරිමාව සමානයි දිග වැඩි වෙනවා පළල වැඩි වෙනවා කියන උසින්. මේකේ දිග ගමු අපි 10යි සෙන්ටිමීටර්, පළල කීයද? 7යි සෙන්ටිමීටර්, උස කීයද? 3යි සෙන්ටිමීටර්. මේ විදිහට ගන්න පුළුවන්. 10 7න් වැඩි වුණාම 70යි, 70 3න් වැඩි වුණාම කීයද? 70යි, 140යි, 210යි. 210යි. සෙන්ටිමීටර් වැඩි වුණාම අපි දන්නවා දෙකක් වැඩි වුණොත් වර්ග සෙන්ටිමීටර්. හැබැයි සෙන්ටිමීටර් 3ක් වැඩි වුණොත් සෙන්ටිමීටර් උඩින් කීය දානවද? ඝන ලකුණ කියන 3 දානවා. එහෙනම් ඝන සෙන්ටිමීටර් කියලා මේකට කියනවා. 3න් වැඩි වෙලා තියෙනයි සෙන්ටිමීටර් 3ක් තියෙනවා. එතකොට 210යි ඝන සෙන්ටිමීටර් කියලා ගන්න පුළුවන්. 210යි ඝන සෙන්ටිමීටර්. ඊළඟට යන 8 වෙනි එක. 8 වෙනි එකේ කියනවා 4.25 කිලෝග්‍රෑම්. 4.25 කිලෝග්‍රෑම් අපි කන්වර්ට් කරන කියන්නේ පරිවර්තනය කරන්න ඕනේ ග්‍රෑම් වලට. ග්‍රෑම් වලට පරිවර්තනය කරනකොට මේක කීයෙන්ද වැඩි වෙන්න ඕනේ? අපි දන්නවා කිලෝ එකක කිලෝග්‍රෑම් එකක ග්‍රෑම් කොච්චරක් තියෙනවද? 1000ක් තියෙනවා. ග්‍රෑම් 1000. එතකොට කිලෝග්‍රෑම් එක ග්‍රෑම් කරනකොට කීයෙන් වැඩි වෙන්න ඕනද? එහෙනම් 4.25 වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? 1000න්. 1000න් වැඩි වෙන්න. එතකොට බිංදුව වැඩි කිරීම බිංදුවයි, බිංදුවරක් දෙක බිංදුවයි, බිංදුවරක් අතර බිංදුවයි. ඊට පස්සේ බිංදුවරක් දෙක බිංදුවයි, බිංදුවරක් හතර දෙන බිංදුවරක් පහ බිංදුවයි, බිංදුවරක් දෙක බිංදුවයි, බිංදුවරක් හතර බිංදුවයි. ඔයාලට මීට වඩා ලේසි වෙන්න පුළුවන් ඒක මෙහෙම ලියාගත්තොත්. 1000න් වැඩි වෙනවා කීයද? 4.25. මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. ඊට පස්සේ බිංදුවෙන් වැඩි වෙනවා ආයෙත් බිංදු 3ක් එනවා. අය කීයෙන්ද වැඩි වෙන්නේ? දැන් වැඩි වෙන එකෙන්. එකෙන් වැඩි වෙනකොට කීයද එන්නේ? 5යි 2යි 4යි. 5යි 2යි 4යි කියලා එනවා. ඒකට අපිට ගන්න පුළුවන් ඉඩ මදි නිසා මේක පල්ලයට එකතු කරගන්න පුළුවන් බිංදුවයි 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 5යි 2යි 4යි. දශම තිත කීයක් ඉස්සරහට පයින්නවද? 1යි 2යි. දැන් මෙතනට පයින්නවා. එහෙනම් 4250යි මොනවාද? ග්‍රෑම්. 4250යි ග්‍රෑම්. දශම තිත පැන්නවා. දශම තිත දැන් තියෙන්නේ මෙතන. පිටිපස්සේ අපිට ලියන්න ඕනේ නැහැ. ඒ බිංදුනේ තියෙන්නේ. ඉතුරු එක මොනවාද? ග්‍රෑම් වලට කන්වර්ට් වෙනවා. මොකද මේක ග්‍රෑම් නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අවසාන එක තියෙනවා සුළු කරන්න කියලා. සුළු කරන්න. සුළු කරන්න. සුළු කරන්න කියලා තියෙනකොට පුතේ අපිට දීලා තියෙන්නේ 7යි a ඍණ 5 ධන 2යි a ධන 8. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? මේක ඕන සමාන ලකුණක් දාන පල්ලයට ලියන්න පුළුවන්. 7යි a තියෙන පද ළඟට ගන්නවා. එහෙනම් 2යි මේ ගාවට ගත්තොත් ධන 2යි ඉතුරු පද ආපස්සට යනවා. ඍණ 5 ධන 8. දැන් බලන්න 7යි 2යි එකතු වුණාම කීයද? 9යි වෙනවා. ඒ දෙක එකතු කරන්න පුළුවන්.
දැන් මෙතන තියෙන්නේ 8න් 5ක් කීයද අඩු වෙන්න ඕනේ. 8න් 5ක් කීයද 3යි. එතකොට මේ උත්තරය ආවනම් පුතාලට මේකට නිවැරදි පිළිතුරක් විදිහට අපි බාර ගන්නවා. දැන් මේක නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් කීයද? 9යි ධන 3 කියලා ගන්න පුළුවන්. 9යි ධන 3. එතකොට ප්‍රශ්න 9ක් මේ විදිහ ඉවරයි. ප්‍රශ්න 9ක් මේ විදිහ ඉවරයි. අපි යන්න ඊළඟ එකට. 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරනකොට මේක කියන්නේ නම් පහත කෝණ අතරින් පරාවර්තන කෝණයේ අගය ලියන්න කියලා. පරාවර්තන කෝණයේ අගය. දැන් පරාවර්තන කෝණය කියන්නේ මෙතනදී අපිට ගත්තාම මේ තියෙන්නේ මේක ගත්තාම අපි සාමාන්‍ය කෝණයක් ගත්තාම කෝණේ මේ පාද දෙක අතර තියෙන කෝණයට අපි කියන අභ්‍යන්තර කෝණය නැත්නම් අභ්‍යන්තර කෝණය. ඒතර පරාවර්තනයේ කෝණ වෙන්නේ එළියේ තියෙන එක. මේක අභ්‍යන්තර කෝණය මේක ඒතර පරාවර්තන කෝණය. මේක අභ්‍යන්තර කෝණය මේක පරාවර්තන. ඒතර මේක මොකක් වෙනවද? පාද දෙක අතර තියෙන අභ්‍යන්තර කෝණය වෙන වෙනම පරාවර්තන කෝණය කීයද? 300යි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ 11 සුළු කරන්න කියලා දීලා තියෙනවා. 11 සුළු කරන්න කියන්නේ 4 ධන ඍණ 2යි කියලා දීලා තියෙනවා. වරහන් ඉවත් කරාම මේක සමාන ලකුණු යටතේ ලියමු. 4 ධනයි ඍණයි වැඩ දැන් මේ වරහන්නේ සුළු කරාම ಗುಣ වෙනවා. ධනයි ඍණයි ගුණ වුණාම ඍණ 2යි කියලා ගන්නවා. එතකොට අපිට 4න් 2යි පිළිතුර 2 විදියට බාර ගන්න පුළුවන්. ඊට පස්සේ 12 වෙනි එක 12 වෙනි එකේ දීලා තියෙනවා 10 අනුපාත ලකුණ දාලා මෙතන හිස් තැනක් සමානයි 5න් 2 කියලා මේ මෙහෙම දීලා තියෙනවා. එතකොට බලන්න මේ තිබ්බ 10 කීයෙන් බෙදිලාද මෙතනට ඇවිල්ලා තියෙන්නේ? 2කින් බෙදිලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. කීයෙන් බෙදිලාද? 2කින් බෙදිලා. දැන් එතකොට මෙතනට 2 ඇවිල්ලා තියෙන්නේ මෙතන තියෙන එක කීයෙන් බෙදිලාද? 2කින් බෙදිලා. එහෙනම් කීය 2කින් බෙදුනමද 2 එන්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ කීයද? මෙතන එන්න ඕන 4 තමයි 2කින් බෙදිලා තියෙන්නේ. 4 2කින් බෙදුනම මෙතන 2 ඇවිල්ලා තියෙනවා. ඒක පුතාලා ඒ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අහනවා පහත රූපයේ වර්ගඵලය සොයන්න. පහත රූපයේ වර්ගඵලය තමයි සොයන්න කියලා තියෙන්නේ. ඒතර දැන් මේ ඉරි කැලි ගහලා තියෙනකොට අපි දන්නවා මෙතන 4යි නම් මෙතනත් කීයද 4යි සෙන්ටිමීටර්. මෙතනත් 4යි සෙන්ටිමීටර්. එතකොට මේ දිග තමයි දීලා තින්නේ මේ මෙතන මේ දිග කොච්චරයි කියලා දීලා තියෙනවද? 8යි කියලා දීලා තියෙනවා. ඒතර මේ දිග තමයි 16යි කියලා දීලා තියෙන්නේ. එහෙනම් මේ දිග කොච්චරයිද? 16යි. මේ විදිහට ගන්න පුළුවන්. එතකොට අපි මේක ගලවලා ගත්තොත් කැලි දෙකකට මේකේ වර්ගඵලය අපි වර්ගඵලය අපි හෙව්වොත් මේකේ වර්ගඵලය අපිට එනවා මේ පැත්තට 16 සෙන්ටිමීටර් මේ පැත්ත 4 සෙන්ටිමීටර්. එතකොට වර්ගඵලය සමානයි 16. ඒ කියන්නේ දිග වැඩි කිරීම පළල කියලා ලිව්වොත් දිග කීයද? 16 සෙන්ටිමීටර් වැඩි වෙනවා 4 සෙන්ටිමීටර් වලින්. 16 වරක් 4 කීයද? 48යි. 16 වරක් 4 කීයද? නෑ 16 වරක් 4 48යි නෙමෙයි පුතේ 64යි. 16 වරක් 4 64යි. සෙන්ටිමීටර් වැඩි වුණාම මොකක් වෙනවද? වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. එතකොට අපි එක කොටසක හොයාගත්තා. අපි අනික් කොටස හොයා ගන්න ඕනේ. අනික් කොටසේ වර්ගඵලය අනික් කොටසේ අපේ වර්ගඵලය නම් මේ පැත්ත 8යි සෙන්ටිමීටර් මේ පැත්ත 4යි සෙන්ටිමීටර්. ඒකේ වර්ගඵලය කියන්නේ මොකක්ද? දිග වැඩි කිරීම පළල. මේ දෙකේම එකතුව තමයි අවසානයේ ගන්න අපි. දිග කීයද මේකේ? 8යි සෙන්ටිමීටර්. පළල කීයද? 4යි සෙන්ටිමීටර්. 8 වරක් 4 කියන්නේ කීයද? 8 වරක් 4යි කියන්නේ 32යි සෙන්ටිමීටර් මොනවාද? වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා අපි. එතකොට 64යි 32යි කීයද? මුළු වර්ගඵලය අපි හොයාගන්නකොට
අපිට එනවා 64 ධන 32 කියන්නේ කීයද? අපිට ගන්න පුළුවන් 96යි වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට මේක කීයක් එනවද? 96යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා විසඳන්න කියලා. ඒ කියන්නේ x ගේ අගයක් තමයි හොයන්න කියන්නේ. එතකොට මෙතන දීලා තියෙනවා 5x ධන 2 සමානයි 7 කියලා. එතකොට අපි මොකද කරන්නේ? x යගේ හොයාගන්න මේ පැත්තේ තියෙන ධන දෙක එහා පැත්තට අරන් යනවා. ඊට පස්සේ මේ පැත්තේ ඉතුරු වෙන්නේ 5x විතරයි. 7 ධන දෙක එහා පැත්තට ගියාම ඍණ දෙකක් වෙනවා. 7න් දෙකක් ගියාම කීයද? 5යි. මේ පැත්තෙත් 5x ඉතුරු වෙනවා. දැන් මේ පැත්තේ මේ 5 තියෙන්නේ කොහොමද? ಗುಣ කිරීම එක්ක. ಗುಣ වෙලා තමයි තියෙන්නේ. ಗುಣ කිරීමක් එහා පැත්තට යනකොට මොකක් බවට පත් වෙනවද? බෙදීමක් බවට පත් වෙනවා. බෙදීමක් බවට පත් වෙනවා. එහෙනම් 5ට 1යි 1යි. එහෙනම් x ගේ උත්තරේ කී 2 බෙදීම 1 කියන්නේ 1යි. උත්තරේ 1යි. උත්තරේ 1යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ 15 වෙනි එක අහනවා වෘත්තයක් දීලා පහත දැක්වෙන රූපයේ මේ පහත දැක්වෙන කේන්ද්‍රය O වූ වෘත්තයේ OH වෘත්තයේ ඒතර අපිට දීලා තියෙනවා O කියලා. එතකොට අරය අහනවා. අරය කියන්නේ මේකත් අරය. මේක අරය. මේක අරය. මෙහෙට තියෙන එකත් අරය. එහෙනම් අරය කියන්නේ කීයද? OA. තව කෙනෙක් ලියලා තියෙන්න පුළුවන් OB කියලා. තව කෙනෙක් ලියලා තියෙන්න පුළුවන් OC කියලා. ඒ ඔක්කොම හරි. හැබැයි මේකේ විස්කම්භය නම් කරන්න කියලා කියනවා. විස්කම්භය කියන අරයන් දෙකක් වගේ දුරනේ. මේ දිගම පාදය අපි ගන්නවා AB කියලා. ඒතර විස්කම්භය අපිට AB කියලා ගන්න පුළුවන්. AB. ඊළඟ 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්න පුතේ කියනවා 750 මිලිලීටර් ලෙස සටහන් කර ඇති බෝතල් 10ක් පිරවීම සඳහා අවශ්‍ය ලීටර් ගණන සොයන්න. එහෙනම් අපි දන්නවා 750 බෝතල් කීයක් තියෙනවද? 10ක්. එහෙනම් අපි 750 වැඩි කරොත් 10න් අපිට එනවා බෝතල් 10 කොච්චර මිලිලීටර් ප්‍රමාණයක් තියෙනවද? දැන් මේක ලියලා තින්නේ අපි මොකෙන්ද? මිලිලීටර් වලින්. 10න් වැඩි කරමුකෝ. 0යි 0යි එක්වර 0.5යි 7යි. ඒතර මේක එකතු කරාම දශම තිත් නෑනේ. 0.5යි 7යි කියලා එනවා. මේ ඉන්නේ මොනවද? මිලිලීටර්. මිලිලීටර්. අපි දන්නවා ලීටර් කරගන්න නම් ඕනේ අපිට මේක. ලීටර් කරගන්න නම් ඕනේ. ලීටර් කරගන්නකොට අපි දන්නවා ලීටර් එකක තියෙනවා කොච්චරද? 1000යි මිලිලීටර්. sorry 1000යි මිලිලීටර් තියෙනවා. 1000යි මිලිලීටර් තියෙනවා. එහෙනම් මොකද ගන්න ඕනේ? 7500 බෙදන්න ඕනේ 1000න්. 1000න් බෙදුවාම බිඳුවට බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට අපිට එනවා 75 බෙදීම 10යි කියලා. එතකොට අපි දන්නවා 75 10න් බෙදුවොත් 7.5යි ලීටර් කියලා අපිට ලියන්න පුළුවන්. 7.5යි ලීටර්. දැන් එතකොට මේක ලියන්න කියලා තියෙන්නේ ජලය ලීටර් ගණන සොයන්න. ලීටර් මෙච්චරක් තියෙනවා. ඊට පස්සේ 17 වෙනි එක 17 කියනවා එක අනුපාතයක් දීලා තියෙනවා පරිමාණය 200 කියලා. එතකොට මේ කියන්නේ 1 සෙන්ටිමීටර එකකින් නම් මේ දීලා තියෙන්නේ මේ තියෙන 1 සෙන්ටිමීටර. එහෙනම් මේ දීලා තියෙන්නේ 200යි සෙන්ටිමීටර කියලා. તો සැබෑ දුර කීයද 1 සෙන්ටිමීටරයකින් පෙන්වන්නේ? උත්තරේ 200යි සෙන්ටිමීටර. උත්තරේ 200යි සෙන්ටිමීටර. ඊට පස්සේ කියනවා රූපයේ දැක්වෙන කාර්ටීසීය තලය සැලකීමෙන් ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න. ඒක කියන එක ලිව්වොත් අපිට කියන්න පුළුවන් ඒකේ x ඛණ්ඩාංකය කීයක් තියෙන්නේ 3, y ඛණ්ඩාංකය තියෙන්නේ 4. ඒතකොට ඒකේ ඛණ්ඩාංකය අපිට ලියන්න පුළුවන් 3/4 කියලා. ඊට පස්සේ කියනවා b 5/2 මෙහි ලකුණු ගන්න. එහෙනම් 5/2 අපි ලකුණු ගන්න ඕනේ. 5/2 කියනකොට අපි මෙතනින් 5 කෙලින් යන්න ඕනේ. මේ පැත්තෙන් එන්න ඕනේ 2 කෙලින්. මෙහෙම එන්න ඕනේ මෙතනින් 5 කෙලින්. එහෙනම් මෙතන මොකද්ද? b කියලා අපිට දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියනවා 19 අර්ධ
ශුද්ධ රෙසලාකරණය සඳහා යොදාගත හැකි තල රූප දෙකක රූප සටහන් අඳින්න. අර්ධ ශුෂ්ක රෙසලාකරණය සඳහා. දැන් එතකොට මේකට අපිට ඕනනම් ගන්න පුළුවන් තල රූප දෙකක් නේ අඳින්න කියන්නේ. මොකක් හරි දැන් මේ වගේ එකක් ගත්තොත් රෙසලාකරණය ශුද්ධ රෙසලාකරණයයි අර්ධ මේ ශුද්ධ රෙසලාකරණය පොඩ්ඩක් පැහැදිලි කරමු. දැන් මේ වගේ එකක් ගත්තොත් මේ මෙහෙම සමාන කොටස් වලින් නම් මේක බෙදිලා තියෙන්නේ. මෙහෙම සමාන කොටස් වලින් නම් මේක බෙදිලා තියෙන්නේ. මේ හැම කොටුවක්ම සමානයි නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ශුද්ධ රෙසලාකරණය. හැබැයි මේ වගේ එකක් අරගෙන අපි මෙහෙම බෙදලා තිබ්බොත් දැන් බලන්න සමාන කොටස් වලින් නැහැ. මෙහෙම බෙදලා තියෙනවා. දැන් බලන්න මේ සමාන කොටස් තියෙනවද? නෑ. මේ වගේ සමාන කොටස් නෑ. බලන්න එක එක රූප තියෙනවා. ඒතර මේක අර්ධ ශුද්ධ රෙසලාකරණය. කියන්නේ එක සමාන රූප නෑ. ඒ සමානට වර්ග දෙකක් තියෙන්න පුළුවන්. මේ වර්ග දෙකක් තිබ්බොත් ඒක අපි කියනවා අර්ධ මේ ශුද්ධ රෙසලාකරණය කියලා. ඒතකොට මේක අපිට ගන්න පුළුවන් තල රූප දෙකක් සමචතුරස්‍රය ගන්නත් පුළුවන් තල රූපයක් අපිට තව ත්‍රිකෝණය ගන්නත් පුළුවන්. ත්‍රිකෝණය ගන්නත් පුළුවන්. සමචතුරස්‍රය නම් පාද හතරම සමානයි. ඒක නම් ත්‍රිකෝණ පාද තුනම සමාන හෝ විෂම පාද ගන්න පුළුවන්. තල රූප දෙකක් ඉස්තම් පුරවන්න කියලා තියෙනවා. මෙතන බලන්න x 3x කින් වැඩි වුණාම කීය වුණාද? 3x හැදුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? x කියන එක මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා 3න්. ඒතර අපිට හැදෙනවා මෙතන කීය ලැබෙනවද? 3x ලැබෙනවා. ඊට පස්සේ මෙතන එකක් අඩු වෙනවා නම් අපිට මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් කීය කියලාද? 3x ඍණ 1 කියලා. 3x ඍණ 1 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහායකට ආපුවම මේකේ පොඩි ප්‍රශ්නේ වැරද්දකුත් තියෙනවා. ඒ නිසා මම හැමෝටම මේක ලකුණු දුන්නා. මෙතන තියෙන්නේ මේ පැත්තට. මෙතන තියෙන්නේ 5. මෙතන 5 තියෙනවා. මෙතන තියෙන ධන 1. එහෙනම් මෙතන එන්න ඕනේ කීයද? ධන ඒ කියන්නේ 6 කියලා ලිව්වොත් අවුලන්නේ ධන ලියන්න ඕනෙත් නැහැ 6. 5 1 කීයද 6යි. මෙතනින් 3ක් අඩු වුණාම මෙතන එන්න ඕනේ එහෙනම් කීය කියලාද? 2 කියලා නෙමෙයි 3 කියලා ආවනම් හරි. මෙතන 3 කියලා ආවනම් හරි. හරිද? එතකොට මෙතන එන්න ඕනේ උත්තරේ පළවෙනි එකට 3x ඍණ 1 මෙතන එන්න ඕනේ කීයයි කියලාද? 6 කියලා ආවනම් හරි. 6 කියලා ආවනම් හරි. එතකොට පළවෙනි කොටස මෙතන ඉවරයි පුතේ. අපි දෙවෙනි කොටස වෙනත් වීඩියෝ එකකින් එනවා. එතකම් මේකේ අඩුපාඩු හදාගෙන ඒකට අදාළ ලස්සන කොලයක ලියලා ඒක පේපර් එකේ අමුණලා තියාගන්න පුතේ. හරි එහෙනම් හැමෝටම සුබ දවසක් පුතේ.